අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ මේ ලෝකයේ එක තැන්වල ඉන්න ගෝත්‍රික පිරිස් කීපයකගේ අමුතුම සංස්කෘතීන් ගැන. හැම සංස්කෘතියකටම එයාලගම ලස්සනක් තියෙනවා කියලා දැනටමත් ඔබ දන්නවා. ඒ වගේම ගෝත්‍රික පිරිස් වලටත් එයාලගම ලස්සන සහ විශේෂ චාරිත්‍රයමත් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි මේ ගෝත්‍රික ජනතාවගේ උත්සව පරම්පරා ගණනාවක් තිස්සේ එන ජීවන රටා කීපයක් ගැනත් කතා කරමු. වීඩියෝ එක අවසානයේ මෙහෙම දේවල් අපේ මේ ලෝකයේ තියනවද කියලා ඔබ පුදුමයට පත් වෙයි. වීඩියෝ එක බලන ඔබ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like කරලා රැඳෙන්න අපිත් සමගම මේ වීඩියෝවේ අවසානය දක්වා. තෝරජන් ජනතාවගේ මරණ චාරිත්‍ර. මරණය යනු සෑම සංස්කෘතියකටම පොදු අත්දැකීමක්. සෑම සමාජයකටම මෙම අවසාන පරිච්ඡේදයට මුහුණ දීමට සිදුවන අතර එකිනෙකාට අවවෙනික විදිහට එම අවසන් කටයුතු සිදු කරන බවත් අපිට බලා ගන්න පුළුවන්. භූමදාන චාරිත්‍ර, සිරුරු සංරක්ෂණය, ආදාහනය හෝ වෙනත් ක්‍රම හරහා වුණත් සෑම සංස්කෘතියකටම ආදරණීයන් සමුදීමේ Tamanගේම සම්ප්‍රදායන් තිබෙනවා. කොහොම වුණත් ඉන්දුනීසියාවේ තෝරජන් ජනතාවට තියෙන්නේ සැලකිය යුතු ලෙස වෙනස් මරණ චාරිත්‍රයක් කියලා අපිට කියන්න පුළුවන්. යමකු මිය ගිය පසු ඔවුන් වහාම භූමදානය කිරීමට යොමු වෙන්නේ නැහැ. ඒ වෙනුවට සිරුරු සංරක්ෂණය කරලා ඔවුන්ගේ සිරුරු භූමදාන භාජනයක තබනු ලබන නමුත් පස්වලට යට කිරීමක් සිදු නොකරන අතර පවුලේ නිවස අසලම පිටතින් තියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇත්ත වශයෙන්ම අවමංගල්‍ය උත්සවය මාස ගණනකට හෝ වසර ගණනකට පස්සේ වුණත් වෙන්න පුළුවන් කියලාත් වාර්තා වෙනවා. අවසානයේදී සිරුරු භූමදානය කරන නමුත් එය එතනින් අවසන් වෙන්නේත් නැහැ. ඉඳහිට පවුලේ අය මෘත ශරීර ගොඩගෙන පිරිසිදු කරන අතරම ඔවුන්ගේ මියගිය අය සමග ඇති බැඳීම පවත්වා ගනිමින් සිදු කරන බත් අපිට බලා ගන්න පුළුවන්. මෙම චාරිත්‍රය බාහිර අයට අමුතු ලෙස පෙනුණත් එය ඔවුන්ගේ ආදරණීයන් කෙරෙහි ඇති ගැඹුරු සෙනෙහස සහ ගෞරවය පිළිඹු කරන අතර එය මරණින් පසුවත් ඔවුන්ව රැක බලා ගැනීමට ඇති කැමැත්තේ සහ ආදරයේ ක්‍රියාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ජීවත් වෙලා ඉද්දිත් පවුලේ අයට නොසලකන අපේ සමහරක් මිනිස්සුන්ට මේක හොඳ පාඩමක් කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. කායල් බර උත්සවය. දැන් අපි කතා කරන්න යන මේ ගෝත්‍රයට තියෙන්නේ ඉතාමත් අමුතු සම්ප්‍රදායක්. බොහෝ සමාජවල බර අඩු කර ගැනීමයි සිහින් බීමයි ගෞරවයට පාත්‍ර කරනවා වුණත් මේ ගෝත්‍රය වෙනස් කියලා අපිට කියන්න පුළුවන්. ඔවුන් ඇත්තටම තරඟ කරන්නේ මහතම පුද්ගලයා බවට පත්වෙන්න. අන්නේ විදිහට ඉතියෝපියාවේ පිහිටි මේ ගෝත්‍රයේ බර වැඩි කරන තරඟ පවත්වනවා කියලා අපිට වාර්තා වෙනවා. හැබැයි ජයග්‍රාහකයන්ට තෑග්ගි හම්බ වෙන්නේ නැහැ. ඒත් ඔවුන් ජීවිත කාලයටම වීරයන් විදිහට ප්‍රශංසාවට පාත්‍ර වෙන එක මේ තරඟයේදී සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක හිතන තරම් ලේසි වෙන්නේත් නැහැ. මේ උත්සවය අර්ධ නිත්‍ය පදනමකින් පැවැත්වෙන අතර තරඟකරුවන්ට මාස 6ක් තන්ව ඉඳලා ගවයින්ගේ ලේ කිරි බීලා බර වැඩි කරගන්න වෙනවා. ඒව ගෙනත් දෙන්නේ Tamanගේම කාන්තාවන් වීමත් විශේෂත්වයක්. මාස 6කින් පස්සේ වැඩිපුරම බර වැඩි කරගත්ත පුද්ගලයා ජයග්‍රාහකයා විදිහට ප්‍රකාශ කරලා ඒ අයව ජීවිත කාලයටම වීරයන් විදිහට සලකන එක මේ සම්ප්‍රදායේදී සිදුවෙනවා. ඒ වගේම ගෝත්‍රයේ හැම දරුවෙක්ම ඕන් වගේ වෙන්න බලාපොරොත්තු වෙන අතර මේ තනිව සිටි මාස අවසන් වුණාම පිරිමියයි Tamanගේ නව ශරීර ප්‍රදර්ශනය කරමින් උත්කර්ෂවත් උත්සවයකදී එළියට එන එකත් සිදු කරනවා. මේ සම්ප්‍රදාය ගැන ඔබ මොකද හිතන්නේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. වඳුරු භෝජන උත්සවය. උත්සව ගැන කතා කරද්දී තායිලන්තයේ වඳුරු භෝජන උත්සවය ගැන කියන්නේ නැතුවම බෑ. මේක ටිකක් අමුතුයි වගේම තායිලන්තයේ මැද තියෙන නගරයකට වඳුරු දහස් ගණනක් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා 1989 ඉඳලා ඔවුන් වඳුරන්ට කැම් පිළියෙල කරනවා කියලා කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? 2022 අවුරුද්දේ මේ උත්සවයේදී මේස 150ක් සහ කිලෝ 2000ක ආහාර වඳුරන් වෙනුවෙන් පිළිගන්වල කන්න ලබා දීලා තියෙනවා. මේ උත්සවයේ දවසට ආහාර ලෑස්ති කරලා ඉවර වුණා විතරයි වඳුරන් මේ ස්ථානයට එක්රැස් වෙනවා කියලා වාර්තා වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට වඳුරු 4000කට වඩා මේ උත්සවයට සහභාගී වන අතර එදාට මේ නගරේ පුරාම තැන් තැන්වල කැම් විසිරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒක තරමක ගැටලුවක් වුණත් මේ උත්සවය තවමත් ජනප්‍රිය වන අතර වඳුරොත් මේකට හුරු වෙලා තියෙනවා කියලා ඒ නගරයේ මිනිස්සු ප්‍රකාශ කරනවා. අන්නේ විදිහට කැම් පිළිගන්නුවට පස්සේ වඳුරන් ආහාර ගන්න ආකාරය බලා ඉන්න ගමන් ඒකෙන් සතුටක් ලබනවා කියලාත් ඔවුන් කියලා තියෙනවා. මෙහෙම උත්සව වගේ දේවල් තියෙනවා කියලා මීට කලින් ඔබ දැනගෙන හිටියද? බිත්තර කල්බම් උත්සවය. බොස්නියාවේ පැවැත්වෙන ස්ක්‍රැම්බල් බිත්තර උත්සවය ආහාරයට ඔබෙන් ගිහින් ගැඹුරු අර්ථයක් ගෙන දෙන සම්ප්‍රදායක් වෙනවා.
වසර 40කට වැඩි පැරණි වට්ටෝරුවක් භාවිතා කරමින් වසන්තයේ පළමු දිනයේදී බිත්තර 1500ක් යොදාගෙන ස්ක්‍රැම්බල් බිත්තර සාදනු ලබන අතර සීතල උෂ්ණත්වය තිබියදී ජනතාව ගඟක් අසල රැස් වී එකට ආහාරය සාදා රස විඳිමින් සංගීතය නැටුම් සහ ගඟේ නාන ගමන් උත්සවය සමරණයක සිදු කරනවා. මෙම උත්සවයේදී බිත්තර භාවිතා කිරීමට හේතුව බොස්නියානු ජනතාවට එය ජීවිතය සහ නැවත ඉපදීම නියෝජනය කිරීම බවටයි එම ජනතාව පවසන්නේ. අන්නේ විදිහට වසන්තයේ පළමු දිනේ සමරමින් ඔවුන් නව ජීවිතයක් ආරම්භ කරන අතර මෙම උත්සවය ඔවුන්ගේ සංස්කෘතියේ ගැඹුරු අර්ථයක් සහිත උත්සවයක් ලෙස පවතිනවා. ඒ ජනතාවගේ එකමුතුකම වගේම සතුට ඉහළ නංවනවා සහ මෙම උත්සවය ජනතාවගේ සම්බන්ධතා ශක්තිමත් කිරීමටත් සම්ප්‍රදායන් රැක ගැනීමටත් උපකාරී වෙනවා අපිට බලා ගන්න පුළුවන්. උපන් දින සැමරුම. උපන් දින කියලා කියන්නේ පවුලේ අය යහළුවන් සහ අමුතුම විදිහේ සිරිත් විරිත් වලින් පිරුණ සතුටින් පවත්වන උත්සවයක්. අන්නේ විදිහට මෙක්සිකෝවේදී මෙම අවස්ථාවන් සඳහා ආකර්ශනීය සම්ප්‍රදායන් රසක් තිබෙනවා අපිට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලා මෝර්දිදා කියන නමින් හඳුන්වන උත්සවයේදී උපන් දිනේ සමරන පුද්ගලයාගේ අත් පිටුපසින් බැඳ තබා කේක් එකෙන් පළමු කට ගැනීමට ඔහුට අවස්ථාව සලසා ඔහුගේ මුහුණ කේක් එකට තල්ලු කරන එක සිදු කරනවා. අන්න ඒ අතරේ අනෙක් අය මෝර්දිදා කියලා සතුටින් කෑ ගහන අතර ඒ සතුටුදායක මොහොතක් වුණත් ඇතැම් අවස්ථාවලදී ඒක වැරදි දෙයක් කියලාත් සමහර අය කියනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම පින්නාටා කියන නමින් හඳුන්වන සම්ප්‍රදායකුත් මෙක්සිකෝවේ ජනතාව අතරේ තිබෙන අතර උපන් දිනේ තිබෙන පුද්ගලයාට කඩදාසි වලින් සාදන ලද රූපයක් කඩලා ඒක ඇතුලේ හංගලා තියෙන රසකවිලි වගේ දේවල් එළියට ගන්න අමුතුම සම්ප්‍රදායකුත් මෙක්සිකානු ජනතාව අතරේ තිබෙනවා. සජීවී චෙස් ක්‍රීඩාව. දැන් අපි ඊළඟට ඉතාලියේ තිබෙන තවත් එක් අපූරු සංස්කෘතික සම්ප්‍රදායක් ගැන කතා කරමු. අන්නේ විදිහට පාර්ටිය අසාචි හෙවත් සජීවී චෙස් ක්‍රීඩාව කියලා හඳුන්වන මෙම සම්ප්‍රදායේ ආරම්භය 15 වන සියවසේදී රාජ්‍ය පාලකයෙකුගේ දියණියන් දෙදෙනා සඳහා සුදුසුකම් ඇති පුරුෂයන් තෝරා ගැනීමේ අරමුණින් චෙස් තරගයක් සංවිධානය කිරීමත් සමග ආරම්භ වෙලා තියෙනවා. කාලයත් සමග මේ සිදුවීම දේශීය සංස්කෘතියේ කොටසක් බවට පත්වී ඇති අතර මෙම සජීවී චෙස් ක්‍රීඩාව ඉතාලියේ වාර්ෂික උත්සවයක් විදිහට සමරන බවටයි වාර්තා වෙන්නේ. මෙහිදී 700කට අධික පිරිසක් සහභාගී වන අතර සැබෑ අශ්වයින්ද භාවිතා කරන එක සිදු කරනවා සහ ඇත්තෙන්ම අනර්ඝ දෘශ්‍යමය වශයෙන් අපූර්ව දර්ශනයක් බවට මේක මේ වෙද්දි පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සජීවී චෙස් ක්‍රීඩාව නරඹන්නන්ට නොමකන අත්දැකීමක් ලබා දෙන අතර ඒ ඉතාලියේ සංස්කෘතික උරුමයේ අගය ඉහළ නංවන බවටයි බොහෝ දෙනා පවසන්නේ. මේ පිළිබඳව ඔබට හිතෙන්නේ මොකක්ද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්නත් අමතක කරන්න එපා. නෙක් රින්ග්ස්. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ලෝහ බලලු Tamanගේ බෙල්ලට දාගෙන අමුතුම විදියට ඉන්න කාන්තාවන් දැක ගන්න පුළුවන් සමාජයක් ගැන. ඔබ ආසියානු හෝ අප්‍රිකානු සංස්කෘති පිළිබඳව හොයලා තියෙන කෙනෙක් නම් අමුතුම විදිහේ ලෝහ බලලු Tamanගේ බෙල්ලට දාගෙන ඉන්න කාන්තාවන් ගැන නොදන්න කෙනෙක් වෙන්න බෑ. මේ ලෝහ බලලු ඔවුන්ගේ බෙල්ල ඉතා දිගු ලෙස පෙනෙන ආකාරයට හැඩගස්වන අතර එය ජිරාෆ් කෙනෙකුගේ බෙල්ලක් වගේ පේනවා කියලා තමයි ගොඩක් දෙනා කියා සිටින්නේ. ඒ විදිහට මේ ලෝහ බලලු පැළඳීමේ සම්ප්‍රදාය වෙනත් සමාජවල ජීවත් වෙන මිනිස්සුන්ට අසාමාන්‍ය ලෙස පේන නිසා බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. ඇත්තටම මේ මිනිස්සු මේවා පළඳින්නේ ඇයි? මේ ලෝහ බලලු වලින් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ඔබටත් ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. අන්නේ විදිහට අපි මේ කතා කරන සංස්කෘතිවල ජීවත් වෙන මිනිස්සුන්ට දිග බෙල්ලක් තියෙනවා නම් ඔවුන්ව ගොඩක් ලස්සන සහ ආකර්ශනීය කෙනෙක් කියලා සලකන එක සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ විදිහට ඔවුන්ගේ බෙල්ල හදාගන්න බරින් වැඩි ලෝහ බලලු පළඳින එක සිදු කරන අතර කාලයත් සමග තවත් ලෝහ බලලු එකින් එක එකතු කරගන්න බවටයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් අපිට පේන තරම් ඔවුන්ගේ බෙල්ල දිග නැති අතර මේකෙදි සිද්ධ වෙන්නේ ලෝහ බලලු වල පීඩනය නිසා උරහිස් ඇට සහ පපුව යට විකෘති වෙලා බෙල්ල දිග ලෙස පෙනීමයි. මේ අසාමාන්‍ය ලෙස පෙනුනත් ඒක මේ සමාජවල සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් සහ විශේෂයෙන් කාන්තාවන් පළඳින ආභරණයක් විදිහටත් සලකනවා. මේ වගේ ලෝහ බලලු ඔබටත් බෙල්ල දාගෙන ඉන්න සිද්ධ වුණොත් කොහොමද දැනෙන්නේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කළේ එක එක ගෝත්‍රවල සහ මිනිස්සු අතර තිබෙන අමුතුම සම්ප්‍රදායන් කිහිපයක් ගැන. මේ අතරින් ඔබ වඩාත්ම කැමති සහ අකමැතිම සම්ප්‍රදාය මොකක්ද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. මේ වගේ වීඩියෝ නරඹන්න channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න ඔයාලටත් පුළුවන්. මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සීලුම දෙනාට සුබ දවසක්.